පෙරේදා ඉරානෙන් කුඩු වෙන්න ගහපු ඇමරිකාවේ ජෙට් එක F-15E Strike Eagle. ලංකාවට මේ වගේ එකක් කවදා හරි ගන්න පුළුවන් වෙයිද දන්නේ නේද? මේක ගුවන් යාන ලෝකයේ ලෙජන්ඩ් එකක් කිව්වොත් මම වැරදි නෑ. F-15 කිව්වම ඕනම කෙනෙක් දන්නවා ඒකේ තියෙන වේගය සහ ප්‍රහාරක ශක්තිය. හැබැයි Strike Eagle කියන්නේ ඊටත් එහා ගිය දෙයක්. මේක ඩුවල් රෝල් ෆයිටර් එකක්. ඒ කියන්නේ අහසේ සටන් කරන්න වගේම පොළවේ තියෙන ඉලක්කවලටත් මාරාන්තික ප්‍රහාර එල්ල කරන්න මේකට පුළුවන්. ඕනෑම කාලගුණයක රෑදවල් නැතුව වැඩේ දෙන්න මූ සූදානම්. මේකේ ආරම්භය වුණේ 1970 ගණන්වල අගභාගයේ සිට. මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම 1994 දී කම්පනි ෆන්ඩඩ් වැඩසටහනක් ලෙස F-15E ඩෙවලොප්මන්ට් ආරම්භ කළා. 1980 ජූලි 8 වෙනිදා ප්‍රොටෝටයිප් එකේ පළමු පියාසැරිය සිදු වුණා. ඉන්පසු ඇමරිකානු ගුවන් හමුදාවට ඕන වුණා හුඟක් දුර ගිහින් හතුරාගේ මර්මස්ථානවලට ගහන්න පුරුවන් යානයක්. මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම තමයි මේ නිර්මාණය පිටුපස ඉන්නේ. F-15 Eagle කියන සාර්ථක ඩිසයින් එක අරගෙන ඒක තවත් දියුණු කරලා තවත් බෝම්බ ප්‍රමාණයක් රැගෙන යන්න පුරුවන් විදිහට තමයි මේ Strike Eagle ඉපදුනේ. එදා ඉඳන් අද වෙනකන් ලෝකයේ සිද්ධ වුණු ප්‍රධාන යුද්ධ හැම එකකදීම Tamanගේ දක්ෂතාවය මේ යානය ඔප්පු කරලා තියෙනවා. මොකක්ද මේක මෙතරම් විශේෂ වෙන්න හේතුව? ඒකේ තියෙන Pratt & Whitney PW220 හා F100 PW229 එන්ජින් දෙක. මුල් මොඩල් වලට PW220 සහ පසුකාලීනව PW229 සවික කළා. මේ එන්ජින් වලින් ලැබෙන අතිමහත් බලය නිසා මේ යානයට ශබ්දයේ වේගය වගේ 2.5ක ගුණයකට වඩා Mach 2.5 වේගයෙන් පියාසර කරන්න පුළුවන්. ඒ කියන්නේ පැයට හැතැල්ම පෙන්වලුත් 2800ක් පමණ. නිකම් හිතන්න, ඔයා ඇසිපිය ගහනකොට මේ යානේ ඔයාගේ ඇස්මානෙන් සැතපුම් ගානක් ඈතට ගිහින් ඉවරයි. ඒ වගේම අඩි 50000ක් දක්වා ඉහළ අහසට යන්න මේකට පුළුවන්. දැන් බලමු මේකේ තියෙන සෙල්ලම් බඩු ටික. Strike Eagle එකට පවුන්ඩ් 24500ක් දක්වා ආවි ආයුධ බරක් උස්සගෙන යන්න පුළුවන්. ඒක ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක්. IM-9 Sidewinder සහ IM-120 AMRAAM මිසයිල තියෙනවා අහසේ සටන් වලට. පොළවේ ඉලෂ්ඨ වලට PAVE laser guided bombs සහ JDAMs වගේ තාක්ෂණයෙන් ඉහළ බෝම්බ පාවිච්චි කරනවා. ඒ වගේම තත්පරයට උණ්ඩ 100 ගණනක් පිට කරන 20mm M61A1 Vulcan cannon එකක් මේකේ හදවතේම තියෙනවා. මේ හැමදේම පාලනය වෙන්නේ අති නවීන රේඩාර් සහ සෙන්සර් පද්ධතියකින්. හතුරාට හොයාගන්නත් කලින් හතුර ඉවරයි. මේ වගේ සුපිරි තාක්ෂණයක් නිකම් ලැබෙන්නේ නැහැ.